අයිබෝන් ඔයාලට ඔන්න ලස්සන ඇඳුමක් අඳගෙන ආවා. ඉතින් නීට් නැහැ නේද? මේක මට අලෙවි කරන්න ගත්තොත් අලෙවි කරන්න පුළුවන්ද? ඔයාලා මගෙන් අහලා තිබුණා අපි කොච්චර ගෙතුවත් වෙළඳපළක් හොයාගන්න බෑනේ. වෙළඳපළක් හොයාගන්න උදව් වෙන්න පුළුවන්ද? ගොතන දේවල් මිලක අලෙවි කරන්න බෑ. ඒ වගේ විවිධාකාර විදිහට කමෙන්ට් වලින් ප්‍රශ්න අහලා තිබුණා. ඇත්ත අලෙවි කරගන්න බැරි නම් අපි ගොතලා තේරුමක් නැහැ. ඉතින් මහන්සියලා බොරුවට ගොතලා අපිට අඳින්න ඇඳුම් ගොතාගෙන තේරුමක් නැහැනේ. එකක් දෙකක් නම් කමන්නේ. ඒ වගේම තමයි ඉතින් අපි කියලා දෙන වීඩියෝස් ඇඳුම් එක විදිහවල වලට YouTube එකේ ගොඩාක් තියෙනවා. එතකොට ඒ සේරම බලලා ඊට පස්සේ දවසක් දෙකක් බලනකොට ඔයාලට මෙපා වෙනවා. මේක බලලා තේරුමක් නැහැ. මම හැදුවට මට විකුණන්න බෑ. එතකොට නිකම්ම අපිටත් වීඩියෝ කරාට තේරුමක් නැති වෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම අපි උදව් වෙන්න ඕනේ දැන් ඔයාලට ගොතන්න ඉගැන්නුවා නම් ඊට පස්සේ වෙළඳපළක් හොයාගන්න. එතකොට චුට්ටක් හිතන්න මම දකින දේ මම අවුරුදු 13ක් විතර බිස්නස් කරා. මම බෑග් බිස්නස් එකක් රෙක්සින් බෑග් බිස්නස් එකක් තමයි කරේ. ඒ වගේම මම පාපිසි කරා. දැන් මේ ක්‍රොෂේ කරනවා. ඒ වගේම බීඩඩ් ජුවලරි කරනවා. එතකොට මුලින් මටත් වෙළඳපොළ කියන දේ තිබුණේ නැහැ. මම මුලින්ම ඉගෙන ගන්න කාලේ බෑග් පටන් ගන්න කලින් අවුරුදු 13කට කලින් මම ඉස්සෙල්ලාම මැහුවේ පර්ස් 10ක් 20 ගානක් මැහුවා. එතකොට ඕක මහලා ලස්සනට පැක් කරලා කඩවල වලට බුක් ෂොප් වලට ගෙනහිල්ලා එකක්වත් විකිනෙන්නේ නැතුව ගෙදර ආපු කෙනෙක් තමයි මමත්. එතකොට ඒක හරි ලස්සන කතාවක්. බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට ඇත්තටම හරිම හොඳ මොටිවේෂන් එකක් තියෙනවා. මගේ බිස්නස් පාපිසි බිස්නස් එකත් බෑග් බිස්නස් එකත් කියන දෙකම ආරම්භය හරියටම දැනගත්තොත් ඉතින් මට වෙලාව තියෙන වෙලාවක මම අනිවාර්යයෙන්ම ඒක වීඩියෝ එකක් විදිහට ඔයාලට අරගෙන එන්නම්. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ ගොතන ඇඳුම විකුණ ගන්න විදිහක් නැහැනේ කියන එකනේ. අපි මුලින්ම ඒකට විසඳුමක් හොයමු. එතකොට මම දකින මූලිකම දේ තමයි අපි ඇඳුමක් ගොතපුවාම ඒකේ ක්වොලිටි එක හරියටම තියනවද කියන එක. මම හුඟක් ෂොප් වල දැකලා තියෙනවා ගොතලා තියෙනවා ඇඳුමක් ලස්සන ඇඳුමක් ගොතලා තියෙනවා. හැබැයි කිසිම නීට් එකක් නැහැ. නූල් ගොඩ. ඉතින් ඇඳුම එල්ලලා තියෙනවා. කවුරුත් බලන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ, විකුණන්නත් බෑ. ඉතින් එතකොට ඇත්තටම අපි හරියට ඩිමෝටිවේට් වෙනවා. අපි එතනින් වැටෙනවා. බිස්නස් එකක් අනේ මට ඕක හරියන්නේ නැහැ කියලා අතාරිනවා. ඒක හරි. ඒක සාධාරණයි. නමුත් අපි බිස්නස් එකක් කරනවා නම් අපි මුලින්ම ටාගට් කරන්න ඕනේ මම ගොතන ඇඳුම හරියන්නේ කාටද? එහෙම නැත්තම් අපි හිතන්න ඕනේ මගේ පරිසරයේ මගේ අවට මම විකුණන්න බලාපොරොත්තු වෙන ඔඩියන්ස් එක කස්ටමර්ස්ලට ඒගොල්ලන්ට ගෙතුවොත් මම මොන වගේ ඇඳුමක්ද ගොතලා දෙන්න ඕනේ. ඒගොල්ලන් අඳින්න කැමති මොන වගේ ඇඳුමක්ද? ඔයා ගොඩාක් වියදම් කරලා ලස්සන කලර්ස් අරගෙන බිකිනි ගොතලා ඉවර වෙලා ඔයා ඒක අලෙවි කරන්න හැදුවත් ලංකාවේ එහෙම අලෙවි කරන්න බැහැනේ. ඒකනේ ඇත්ත උත්තරේ ඒකනේ. ලංකාවේ හරිම අතලොස්සක් පිරිසක් තමයි බිකිනිය වගේ ඇඳුමක් අඳින්නේ. ඒ වුණාට YouTube එකේ ගත්තොත් බිකිනිය තරම් කියලා දෙන ඇඳුමක් තවත් නැහැ. මොකද අපිට වීඩියෝ එකක් කරනකොට විනාඩි 20න් 30න් ඉවර කරන්න ඕනේ. ඒක ගොතන්න අපිට ලේසිම සහ හරිම ඇට්‍රැක්ෂන් විදිහට අපිට ගොතන්න පුළුවන් හොඳම ඇඳුම තමයි බිකිනි එක. ඒක නිසා අපි ඒක කියලා දෙනවා. එක ඩිසයින් වලින් බ්‍රා කප් තියලා එක විදිහට ගොතනවා. හැබැයි ඉතින් ඕක විකුණ ගන්න බෑ. ඒ වගේම තමයි ඔයා ජීවත් වෙන පරිසරය අනුව මෙන්න මේ වගේ ගොඩක් ගණන් යාන් එකක් ගන්නවා. මේක පිටරටින් ගෙන්නපු එකක්. ඒ වගේම වෙළඳපොලෙන් හොයන්න පුළුවන් මෙන්න මේක මට ඒකේ වර්ගය පෙන්වන්න විදිහක් නැහැ. ඉතින් මේ වගේ යාන් එකක් ගත්තාම මේකෙන් ගොතන ඇඳුම මාර ලස්සනයි.
හරිම චූටි නූලක් තියෙන්නේ. මේ වගේ චූටි නූලක් තියෙන්නේ. හරිම ලස්සනයි. මේකෙන් ගොතලා ඇත්තටම ඇඳුමක් අලෙවි කරන්න තියෙනවා නම් ඉල්ල තමයි ගන්නෙ. හැබැයි මේකෙන් ගොතන්න ඔයාට දවස් ගාණක් යනවා. සතියක් දෙකක් තුනක් මාසයක් යයි. එතකොට මේකෙන් ගොතන ඇඳුම ඔයා කීයකටද විකුණන්නේ? 5000කට 10000කට ගණීද කෙනෙක්. මේ වගේ නූල් වලින් මැෂින් වලින් ගොතලා ඒකෙන් ඇඳුම මහලා වෙළඳපොලේ 1500 3000 අතර මිල ගණන් වලට අද ඇඳුම් තියෙනවා. මොකද දැන් මේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා මේ ක්‍රොෂේ ඇඳුම්. එතකොට අපේ මුදලාලි මහත්තුරු පුළුවන් තරම් අර ඒකෙන් රෙද්දක් හදලා මේ ගොතලා තියෙනවා වගේ බලලා ඒකෙන් රෙද්ද හදනවා. ඊට පස්සේ ඒකෙන් ඇඳුම මහලා අලෙවි කරනවා. එතකොට දැන් ක්‍රොෂේ ගැන අවබෝධයක් නැති අය ඉන්නවනේ. මේ අය ගිහිල්ලා අර ෂෝරූම් එකේ තියලා තියෙනකොට ලස්සනට මේ ගොතපු ඇඳුම් ඒගොල්ලන් අරගෙන එනවා. දැන් 1500ට මෙයා ඇඳුම අරන් එනවා. ඔයා ওই ක්‍රොප් টොප් එක ගොතනවා රුපියල් 5000කට. මහන්සිනේ ගොඩාක් කාලයක් ගත කරලා ඔයා ගොතනවා. හැබැයි අන්තිමට ඔයාගේ එක 5000යි ඒක 1500යි වුණාම කස්ටමර් කියන්නේ ඔයාගේ එක ගණන් ඒක ෂොප් එකේ තියෙනවා 1500ට. බලපුවාම ඉතින් ආම් හෝල් එකේ සයිඩ් සීම් වල ෂෝල්ඩර්ස් වල සීම් තියෙනවා. හැබැයි කස්ටමර්ට තේරෙන්නේ නැහැ මේකේ වෙනස මොකක්ද කියලා. කොහොම හරි ගොතපු ඇඳුමක්නේ ගැටලුවක් නැහැ. ඉතින් එතකොට අපිට ඇත්තටම දැන් අභියෝගයක් තියෙනවා හෑන්ඩ් මේඩ් ඇඳුමක් අලෙවි කරගන්නකොට. අන්න ඒ නිසා තමයි මම මේ නෝමල් ඇපල් වූල් එක හැම ඇඳුමකටම පාවිච්චි කරන්නේ අලෙවි කිරීම සඳහා ගොතන ඒවට. මොකද මට රුපියල් 70ක් වගේ වියදමක් දරලා වූල් එකක් අරගෙන මට හරිම පහසුවට ලස්සන පැටර්න් එකක් කියන්නේ මට මගේ හිතේ සැටිස්ෆැක්ෂන් එකට ලස්සන ඇඳුමක් ගොතලා මට කස්ටමර් කෙනෙකුට දෙන්න පුළුවන් කිසිම ලෝභකමක් නැතිව ලොකු මහන්සියක් මට නැහැ ලොකු වියදමක් මට නැහැ. එතකොට ගිය වියදම වගේ දෙගුණයකට මට ඇඳුම දෙන්න පුළුවන්. කියන්නේ මට වූල් 10ක් ගියා නම් වූල් 10ට 1000ක් දැම්මත් රුපියල් 2000කට මට ඇඳුම දෙන්න පුළුවන්. මට දුක නැහැ එතකොට. හැබැයි ඉතින් මම ඕකට T20 හරි T10 හරි අරගෙන ඊට පස්සේ චූටි හුක් එකකින් දවස් ගාණක් ගොතලා ඊට පස්සේ ඕක අලෙවි කරන්න යනකොට ඇත්තටම මට හරියන මිල ගණන් වලට මට දී ගන්න බැරුව ගියොත් මං හරියටම පෙඩක් වෙනවා. එතනින් එහාට මට මේ බිස්නස් එක කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ඔඩියන්ස් එක තේරුම් ගන්න එක. ඔයාගේ channel එක කරලම මම ඒ පැත්ත තමයි මතක. ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ කස්ටමර්ව. එතකොට ඔයා අලෙවි කරන්න බලාපොරොත්තු වෙන කස්ටමර්ගේ ආර්ථික මට්ටම මුලින්ම හිතන්න ඕනේ. එතකොට එයාට එක්ස්පෙන්සිව් දේවල් ගන්න බැයි නම් ඇත්තටම අපේ සමාජයේ අපිට ලොකු මිල ගණන් වලට ඇඳුම් වලට යන්න අමාරුයි. ඔන්ලයින් කරනවා නම් ඔයාට එහෙම try කරන්න පුළුවන්. හැබැයි ඔයා ගොතන ඇඳුම පුළුවන් තරම් අඩු මිලකට දෙන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට වෙළඳපොළ අල්ලගන්න එක හරිම ලේසි. ඔයා කස්ටමර්ව තේරුම් ගත්තට පස්සේ ඊළඟට ඔයා බලන්න ඕනේ ඔයා අලෙවි කරන ඇඳුම අලෙවි කරන්නේ මොන වගේ වයස් කණ්ඩායමකටද කියලා. එතකොට ඔයාගේ වයස් කණ්ඩායම දැන් මම නම් අලෙවි කරන්නේ මගේ වයසේ පිරිසක් එක්ක තමයි මම වැඩ කරන්නේ. ඒ අයට තමයි මම අලෙවි කරන්නේ. එතකොට ඒගොල්ලන් අඳින්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඇඳුම්. ඒ කියන්නේ අර ලොකුවට ෆැෂන් වලට යන්නේ නැහැ. ඒගොල්ලන් සාමාන්‍ය මේ වගේ ඇඳුම් වලට තමයි වඩා කැමති. එතකොට මට ගොතන්න තියෙන්නේ ওই වගේ සාමාන්‍ය නෝමල් টොප්. ඒ වගේම යාලා මොනවා හරි ඇඳුමක් අඳිනවා නම් අත් නැතිව අනිවාර්යෙන් ඒගොල්ලන් ඕකෝට් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා මට හොඳ ඕකෝට් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. එතකොට දැන් අපේ තරුණ වයසේ ළමයි ගොඩක් වෙලාවට ක්‍රොප් টොප් එක අඳිනකොට ෂෝල්ඩර්
ලස් එහෙම නැත්තම් අත අඩුවට පොඩි චේන් එකකින් වගේ ඇඳුම සෙට් කරලා ඒ වගේ ඇඳුම් අඳින්න. එතකොට ඒ අයත් ඕවර්කෝට් එකක් පාවිච්චි කරනවා. ඉතින් ගොතපු ඇඳුමක හෝ ෆැබ්‍රික් වලින් මහපු ඇඳුමක හෝ අත් නැති ඇඳුමක් එයාලා අඳිනවා නම් ඒකට ගොතපු ඕවර්කෝට් එකක් පාවිච්චි කරන්න තියෙනවා නම් ඒගොල්ලෝ වඩාත් කැමතියි. අන්න ඒ නිසා තමයි මම කියන්නේ ඕවර්කෝට් වලට හොඳ වෙළඳපළක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔයා දැන් ඔයා අලෙවි කරන්න ඕනේ කස්ටමර්ගේ වයස තේරුම් ගත්තට. ඒ කියන්නේ ඔයාගේ සමාජයේ ඔයා මම මෙන්න මේ පිරිසට තමයි මේක ගොතන්නේ කියලා හිතලා ඊට පස්සේ ඔයා ඒ අයට ගැළපෙන ඇඳුම තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඒ වයසට ගැළපෙන කොටසට ඔයා තෝරගන්න ඇඳුම ඊට පස්සේ ඔයා දැන් YouTube එකෙන් සර්ච් කරනවා. සර්ච් කරලා ඔයා ඒ විදිහේ පැටර්න් වලට ෆැෂන් වලට බලලා ඔයා ඉතින් ඇඳුම් කීපයක් තෝරගෙන ගොතන්න පුරුදු වෙනවා කියන්නකෝ. එතකොට ඔයා මුලින් ගොතන ඇඳුම තියෙනවානේ. ඒ ඇඳුම ඔයා ඉස්සෙල්ලාම channel එකෙන් බලාගෙන ගොතනකොට ඔයා ඒ විදිහම දැන් මම කියලා දෙන ඇඳුමක් කියලා හිතන්නකෝ. එතකොට මම කියලා දෙන ඇඳුම ඔයා ඒ විදිහටම ගොතනවා. හැබැයි ඔයා ඊට පස්සේ දෙවෙනි ඇඳුමේ ඉඳලා වෙනස් වෙන්න ඕනේ. ඔයාගේ කස්ටමර්ට ඔයා දෙන්න ඕනේ ඔයා කෙලින්ම බලාගෙන ගොතාගත්ත ඇඳුම නෙවෙයි. ෆොටෝකොපි කරන්න එපා. ඔයා පළවෙනි ඇඳුම එක විදිහකට ගොතනවා. ඒ පැටර්න් එකේම ඒ ෆැෂන් එකේම ඊළඟ ඇඳුම ගොතනකොට ඒක කලර් එක වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ඒ ගොතපු පැටර්න් එක චුට්ටක් වෙනස් කරන්න නැත්නම් ස්ලිව් එක වෙනස් කරන්න ඒ වගේ මොනවාම හරි දෙයක් කරන්න. මොකද මේක අපි හෑන්ඩ් මේඩ් යන දෙයක්නේ. මැෂින් එකකින් ෆැබ්‍රික් එක කපලා මැෂින් එකකින් මහලා එහෙම දෙන එකක් නෙවෙයි. එතකොට අර වෙනස්කම අපි ඒක පෙන්වන්න ඕනේ. කස්ටමර්ට පෙන්වන්න ඕනේ. අරයා දැන් අපේ ඉස්සරහ ගෙදර එක්කෙනාටත් දීලා පිටිපස්ස ගෙදර එක්කෙනාටත් එකම විදිහේ ඇඳුම් දෙකක් දුන්නොත් එතන කිසිම වෙනසක් නැහැ. මම ඉස්සරහ ගෙදර එක්කෙනා අඳින ඇඳුම දිහා බලලා ඉවරලා පිටිපස්ස ගෙදර එක්කෙනා කල්පනා කරනවා නම් මම ගත් එකට වඩා ඉස්සරහ ගෙදර එක්කෙනාගේ ඇඳුම ලස්සනයි. ඒක නිසා මම ඒකෙනුත් එකක් ගන්න ඕනේ කියලා අන්න ඒකනේ අපිට වෙන්න ඕනේ. ඒ නිසා එකම ඇඳුම ගොතන්න එපා. ඔයා එක ඇඳුමක් ගිතුවා නම් ඊළඟට ගොතන ඇඳුම ඊට වඩා වෙනස් කරන්න. තමයි ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරනකොට විවිධාකාරයේ ඇඳුම් වලට යන්න එපා. ඔයා මුලින්ම ඔයාට වෙළඳපළක් ගන්න ඔයා දැන් කෙනෙක්ව ටාගට් කරනවානේ මම මෙන්න මේ වයසේ කට්ටියට මේ විදිහට ඇඳුමක් ගොතනවා. එතකොට දැන් ඔයා ඒ ඇඳුම ගොතලා ඉවර වෙලා ඒකට වෙළඳපළ හදා ගන්නකොට ඔයාට එකෙන් එකක් දෙකක් විකුණනකොට එයාගේ දුවට, එයාගේ මහත්තයාට, එයාගේ නංගිට ඒ විදිහටනේ යන්නේ. එතකොට ඔයාට විවිධාකාර වූ ඇඳුම් වලට යන්න පුළුවන්. එතකල් ඔයා එක ඇඳුමක් හරියටම නීට් එකට ගොතන්න ඉගෙන ගන්න. ඊළඟට දැන් ඔයා කොහොම හරි ලස්සනට ඇඳුමක් ගෙතුවා. ගොතන කියන්නේ කස්ටමර් කෙනෙක් ඔයාගෙන් ඉල්ලනවා. ඔයා එයාගේ මෙෂර්මන්ට් අරගෙන ඔයා ලස්සනට එයාට ඇඳුමක් ගොතලා දෙනවා. ඒ දෙනකොට ඔයා ඒ ඇඳුම මේ විදිහට නිකන් සාමාන්‍ය නිකන් නමනවා සිලි කවර් එකට දාලා කස්ටමර්ට දෙනවා. එතකොට ඒකේ කිසිම ලස්සනක් නැහැ. එතකොට අර නිකන් අපි සාමාන්‍ය වෙන දෙයක් දෙනවා වගේම තමයි ඒක බිස්නස් එකක් වගේ වෙන්නේ. ඔයාම හිතන්න ඔයා වෙළඳපොලෙන් මොනවාම හරි සෙරප්පු ජෝඩුවක් කියන්නකෝ. සෙරප්පු ජෝඩුවක් ගන්න යනවා. එතකොට ඔයා තෝරගන්න සෙරප්පු දෙක ඔයාට සිලි කවර් එකට දාලා දෙනවා. එතකොට ඔයා තව ෂොප් එකකට යනවා. ඒ ෂොප් එකේ ඔයා තෝරගන්න සෙරප්පු දෙක ඒ මිලමයි ඒ විදිහමයි හැබැයි ලස්සනට පෙට්ටියකට දාලා ඔයාට කවර් එකට දාලා දෙනවා. එතකොට ඔයාට වඩා සතුටු අර පෙට්ටියට දාලා දෙන සෙරප්පු දෙක ගෙදර අරන් එන එකටද එහෙම නැත්නම් අර නිකම් කාටත් පේන්න සිලි කවර් එකට දාලා දෙන ඇඳුමටද සෙරප්පු දෙකටද. අන්න ඒ වගේ අපිත් ව්‍යාපාරයක් කරනකොට අපේ කස්ටමර්ට ප්‍රසන්ට් කරන අපේ ඇඳුමේ ඇපියරන්ස් එක ගැන හුඟක් හිතන්න ඕනේ. ඇඳුම වගේම ඇපියරන්ස් එකත් ලස්සනට තියෙන්න ඕනේ. චුට්ටක් ඔයා ඇඳුමක් හිතුවට පස්සේ බලන්න සෙලොපේන් කවරයක් ඇතුළට මේ ඇඳුම නමලා ලස්සනට පිළිවෙලට නමලා දාලා එතකොට අපිට මේ සාමාන්‍ය පේන මේ ඇපියරන්ස් එකට වැඩිය ලස්සනක්
අර සෙලොපේන් කවරේ ඇතුලෙන් අපිට ඇඳුම පේනවා. ඒකේ හරි ලස්සන ඒ කියන්නේ ඒක අත්දැකීමෙන් බලන්න ඕනේ. ඒක හරි ලස්සනයි. ඉතින් එතකොට කස්ටමර්ටත් ඒක අහස හිතෙනවා. ඒ වගේම තමයි පුළුවන් උපරිම උත්සාහ කරන්න පුංචි ටැග් කාඩ් එකක් හදාගන්න. ඔයා කොතන ඇඳුම් වර්ග කිහිපයක් ඒ කියන්නේ ක්‍රොප් ටොප් ඒ කියන්නේ ක්‍රොචෙට් ක්‍රොප් ටොප් කියලා ඊට පස්සේ ඕවර්කෝට් ඊට පස්සේ ෆ්‍රොක් ඒ වගේ පොඩි කැටගරි එකක් පැත්තකින් තියලා ෆෝන් නම්බර් එකත් එක්ක ඔයාට පුංචි ලෝගෝ එකක් එහෙම නැත්නම් නිකන් නම හරි දාලා ඒ විදිහට පුංචි ටැග් කාඩ් එකක් හදලා ඇඳුමට ටැග් කරන්න පුරුදු වෙන්න. එතකොට එතනත් ඔයාට ලස්සන ඇපියරන්ස් එකක් තියෙනවා. සහ කෙනෙක් මේ ඔයාගේ ඇඳුම ගන්නකොට මෙයා ටැග් කාඩ් එකකුත් හදලා කියන්නේ මෙයා කාලෙක ඉඳලා මේක කරගෙන යන කෙනෙක් වගේ අර අයිඩියා එකක් එන හැමතිස්සෙම ඔයාගේ කස්ටමර් ඔයා වෙන්න. එතකොට මේ ප්‍රශ්නේ ගොඩාක් දුරට විසඳ ගන්න පුළුවන්. එතකොට ඔයා වෙළඳපොලෙන් ගන්නෙ මොන වගේ ඇඳුමක්ද? ඒකේ ක්වොලිටි එක කොහොමද? අන්න ඒක තමයි මමත් ඔයාට අනිත් කෙනාට දෙන්න ඕනේ. ඒ විදිහට හිතනවා නම් හරිම ලේසි ඔයාට බිස්නස් එකකට අවශ්‍ය ප්‍රොඩක්ට් එක හරියටම හදාගන්න. ඒ කියන්නේ බිස්නස් වෙන ප්‍රොඩක්ට් එක හරියටම හදාගන්න. ඒ වගේම තමයි මේ විදිහට අපි හදාගත්ත ඇඳුම ඊළඟට අපි බලන්න ඕනේ සමාජයට දෙන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඕකනේ වෙළඳපොලක් අපිට හදාගන්නේ කොහොමද? එතකොට ඔයා නිෂ්පාදනය කරන ඇඳුම කඩේකට දාන්න, ෂොප් එකකට දාන්න පුළුවන්. ෂොප් එකකට දාන්න ගියාම ඔයාට එක ඇඳුමක් අරගෙන ගිහිල්ලා ෂොප් එකත් එක්ක කතා කරන්න බෑ මම මෙහෙම ප්‍රොඩක්ට් එකක් කරනවා මේක ගන්නවද කියලා. එතකොට ඔයා එක වර්ගයකින් ඇඳුම් කිහිපයක් අඩුම තරමේ 3ක්වත් ගොතාගෙන යන්න ඕනේ. ඒ වගේ විවිධ වූ ඇඳුනුත් 5ක්වත් කියන්නේ සෙට් 5ක්වත් තියෙන්න ඕනේ. ඉතින් එතකොට ඔයාට එකපාරටම වෙළඳපළක් නැතුව මෙයා මේක ගනීද කියලා දන්නේ නැතුව ඇඳුමක් ඒ විදිහට ස්ටොක් එකක් හදාගෙන යන්න බෑ. එතකොට ඔයාට ඒගොල්ලන් වෙළඳ ෂොප් එකෙන් ගත්තේ නැත්නම් තවත් ෂොප් වලට ගියත් try කරලා ෂොප් එකකට ගත්තේ නැත්නම් ඔයාගේ අර යට කරපු මුදල් සහ කාලය අහක යනවා. එතකොට ඔයාට ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි ෂොප් එකකට අපි ගෙනහිල්ලා ඇඳුමක් දුන්නාම ඒගොල්ලන් අපි අලෙවි කරන මුදලට නෙවෙයි ගන්න. ඊට වඩා ගොඩක් අඩුවට ගන්න. ඒගොල්ලන් තමයි ලාභය තියාගන්නේ. එතකොට ඔයාට එතනත් ඔයාට සමහර වෙලාවල් වලට ගිය වියදම විතරක් තියාගෙන ෂොප් එකට දීලා එන්න සිද්ධ වෙනවා. ඊළඟට ඔයා ෂොප් එකට දුන්නාම ඒගොල්ලන් අත්පිට මුදලට ගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. එතකොට අත්පිට මුදලට නොගත්තොත් ඊළඟට ඔයා යන සැරේට කීය හරි ඔයාගේ අතට ලැබෙනවා මිසක් ඔයාට ඒක ආපහු ආයෝජනයක් කරන්න මුදලක් අතට ඉතිරිවීමක් වෙන්නේ නැහැ. එතකොට එතනම ඔයාගේ ව්‍යාපාරය එතනම කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ නිසා ඔයා ෂොප් එකකට ඇඳුම් දානවා නම් ඒක චුට්ටක් දැනට නවත්තලා. ඒ කියන්නේ දැනට ඔයාගේ අදහසක් තියෙනවා නම් ඒක චුට්ටක් අතෑරලා චුට්ටක් ඉන්න ඔයාට සාමාන්‍ය මට්ටමකට ඔයාගේ ව්‍යාපාරය ගොඩනගා ගත්තට පස්සේ ඔයාට ෂොප් එකකට දාන්න කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට ඊළඟට අපිට කරන්න පුළුවන් හොඳ මාර්ගයක් තමයි ඔන්ලයින් කියන්නේ. අපි කාටත් Facebook තියෙනවා. එතකොට Facebook එකේ page එකක් හදාගෙන ඔයාට ඔයාගේ ඇඳුම් අලෙවි කරන්න පුළුවන්. ඒක ගොඩක් සාර්ථකයි. ඒ කියන්නේ මගෙත් යාළුවෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ එක ක්‍රොෂේ ඇඳුම් නෙවෙයි. එක විදිහේ ප්‍රොඩක්ට් ඒගොල්ලන් අලෙවි කරනවා Facebook page හරහා. හොඳ ආදායම් මාර්ගයක් ගන්නවා. කිසිම කරදරයක් නැහැ. එතකොට ඔයා ඒ විදිහට ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මුලින්ම කරන්න ඕනේ තවත් කෙනෙක් ඇඩ් එකක් දාලා තියෙන විදිහ චුට්ටක් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ ඔයා කෙනෙකුගෙන් දෙයක් ඕඩර් කරන්න. ඕඩර් කරලා ඒක එයා කොහොමද අපිට දෙන්නේ, අපි ඒකට මුදල් ගෙවන විදිය ඒ සම්පූර්ණ ප්‍රොසෙස් එක තේරුම් ගන්න, අධ්‍යයනය කරන්න. ඊට පස්සේ කුරියර් සර්විස් කීපයක් එක කතා කරලා බලන්න. ගෙදරට ඇවිල්ලා ගෙනියන අය ඉන්නවා. අපි ගිහිල්ලා කුරියර් සර්විස් එකට බහලා දෙන්න ඕනේ. ඒ වගේ ඒවත් කතා බහ කරලා බලන්න දෙතුන් දෙනෙක් එක්ක. එක්කෙනෙක් ගාවට එකපාරට ගිහිල්ලා එයාවම සිලෙක්ට් කරන්න පුරුදු වෙන්න එපා. චුට්ටක් සමාජයේ ඒ අපිට අදාළ කොටසත් එක්ක ටිකක් කතා කරලා ගැටිලා ඒ විදිහට තමයි අපි ව්‍යාපාරයක් ආරම්භ කරනකොට චුට්ටක් හොයලා බලන්න ඕනේ. එතකොට
ඒ විදිහට දෙයක් පටන් ගන්නවා නම් ඔයාට ඊළඟට ඔයා හිතන්න ඕනේ දේ තමයි ඔයා ඔයාගේ කස්ටමර් S2ට දැකලා නැහැනේ. එතකොට ඔයා ඔයාගේ කස්ටමර්ට දෙන ඇඳුම ගත්තාම සාමාන්‍ය පොඩක් ස්ට්‍රෙචින් ඇඳුම් ඔයාට ගොතන්න සිද්ධ වෙනවා. සාරි ජැකට් එකක් වගේ එකක් ඔයා ගෙතුවොත් ඒක ඔයාගේ කස්ටමර්ට හරියටම ඔයාට දෙන්න බෑ. මොකද අපේ මෙෂර්මන්ට් වලට හරියටම ගැලපෙන ශරීර හැමෝටම නැහැ. එතකොට ගොඩාක් වෙලාවට උදරේ ඉදිරියට ගොඩක් නෙරා ආපු අය ඉන්නවා. එතකොට අපි පපු ප්‍රමාණය මැනලා ඉවර වෙලා කස්ටමර්ට දෙයක් දෙන්න ගියොත් එතකොට ඒක වෙනස් වෙනවා. ඒගොල්ලන්ගේ උදරේ වැඩි නම් ඒ වගේ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. සමහර අයගේ පිටකොන්දේ පොඩි කුදු ගතියක් තියෙනවා. සමහර අයට ෂෝල්ඩර්ස් ගොඩක් පළල් ඒ වගේ විවිධාකාර ශරීර තියෙන්නේ අපිට. එතකොට ඔයා ඔන්ලයින් කරනවා නම් ඔය හැම දෙයකටම ගැලපෙන විදිහේ ඇඳුම් විතරක් තෝරගෙන අලෙවි කරන්න ඕනේ. මොකද එක්කෙනෙකුට දීලා ඒකෙන් බෑඩ් කමෙන්ට් එකක් ඔයාට ආවොත් ඊළඟට අර බෑඩ් කමෙන්ට් එක දකින ගානට ඔයාගේ ඇඳුම් එයා ඊළඟට එන කස්ටමර්ස්ලා ඉල්ලන එක නතර කරනවා. පේජ් එකක්නේ, පේජ් එකේ පෙන්නනවානේ අපේ කමෙන්ට්ස්. ඉතින් ඩිලීට් කරත් ඒ කමෙන්ට් එක තේරුමක් නැහැ. ආයෙ කෙනෙක් දැම්මොත් ආයෙත් ඒක අපිට හැමදාම කරන්න බැහැනේ. ඒ නිසා හැමතිස්සෙම හොඳ කමෙන්ට් එකක් ගන්න. ඔයාට පුළුවන් විදිහට ඔයා එහෙම ඔන්ලයින් කරනවා නම් ඇඳුමක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ වගේ තමයි දැන් මේ ක්‍රම දෙකම අපිට අනුගමනය කරන්න අමාරුයි නම් එතකොට මම හිතනවා මේ ඇඳුම් ඔයාලා වෙළඳ පෙළක් අහන අය ගොඩක් වෙලාවට ගෘහණියෝ වෙන්න ඕනේ. එතකොට අපි පුංචියට පටන් ගන්න දෙයක් නෙකොට ඔයාට කිසිම කරදරයක් නැතුව කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ මොඩල් ඔයා වෙන්න. එතකොට ඔයා ඉස්සෙල්ලාම ඔයාට ලස්සන ඇඳුමක් ගොතා ගන්න. ඊට පස්සේ ඒ ඇඳුම ඇඳගෙන ඔයා සමාජයවා ගැවසෙන තැනට ඔයාගේ දරුවෝ පාසල් යනවා නම් ඔයා පාසලට යනකොට පාසලට අඳින්න පුළුවන් විදිහේ සුදුසු ඇඳුමක් ගොතා ගන්නවා. ඒක ඇඳගෙන යනවා. එතකොට අර දූ දරුවන්ගේ දෙමව්පියෝ ඇවිල්ලා ඉන්නවා. ඒ අය අනිවාර්යෙන් ඔයාගෙන් මේ සම්බන්ධව අහනවා. එතකොට ඔයා වෙළඳපොළට යනකොට වෙළඳපොළට ගැලපෙන විදිහට ඇඳුමක් ගොතලා ඇඳගෙන යන්න. ඊට පස්සේ ඔයා රැකියාවක් කරනවා නම් පුංචිම හෝ ඒ රැකියාව කරන තැනට ඔයා ඒ කියන්නේ ඔයාව දකින කෙනාට අනේ ඒක ලස්සනයි කියලා හිතෙන විදිහේ ඇඳුමක්. මේ වගේ එකක් නෙවෙයි ලස්සන ඇඳුමක් ගොතලා. ඒ කියන්නේ නීට් ඇඳුමක්. ඔයා වෙළඳපොලෙන් ඔයාට ගන්නවා නම් වෙළඳපොලෙන් ඔයා ගන්න විදිහේ ඇඳුමක් ගොතලා ඇඳගෙන යන්න. එතකොට අනිවාර්යයෙන්ම අද ඇහුවේ නැත්නම් හෙට ඔයා ඒක ආපහු ඇඳගෙන යනවා දැක්කම අනිවාර්යෙන්ම අහනවා දැන් මම. ඉතින් මම වුණත් ආයතනයට යන්න පාරේ ඉන්නකොට මම ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා දැක්කොත් කවුරු හරි කෙනෙක් එයා අහනවා ඔයා මේක කොහෙන්ද ගත්තේ කියලා ගොඩක් වෙලාවට. ඉතින් එතකොට මම එතනදිත් මගේ බිස්නස් එක කරගන්නවා. ඉතින් මම ආයතනයටත් ලස්සන ඇඳුම් ඇඳගෙන යනවා. මට ලස්සනයි කියලා හිතෙන දේ මේක අලෙවි කරන්න පුළුවන් වෙයි කියලා හිතන ඇඳුමක් තිබුණොත් මම අනිවාර්යෙන් ගොතලා ඇඳගෙන යනවා. එතකොට ඒක දකින්න අයත් අහනවා. අහලා ඒගොල්ලන් අඩුම ගානේ ඕඩර් එකක් දෙකක් හෝ මට ඒ ඇඳුමට ලැබෙනවා. ඉතින් ගොඩාක් සංකීර්ණ ඇඳුමක් තිබුණොත් ගොඩක් ලස්සනට ගොතන්න ගොඩක් වෙලා යන ගොඩක් අමාරු ඒ වගේ සාමාන්‍යයෙන් වෙනස්ම දෙයක් තිබුණොත් මං අනිවාර්යෙන් ඒක ගොතනවා. මගේ යාළුවට එයා ගොඩක් පුංචි මට යන වූල් ප්‍රමාණය සහ කාලය ගොඩක් අඩුයි. එයාට ඇඳුමක් ගොතනකොට සහ එයා හරිම ලස්සනට ඕනම ඇඳුමක් ඇඳහම හරිම ලස්සනයි. ඉතින් ඒ නිසා එයාට ඇඳුමක් ගොතලා දුන්නාම එයා ඒක ඇඳගෙන ආයතනයේ වටේ රවුමක් දෙකක් යනකොට මට එයා ඇවිදිනවා මගේ ළඟට ඇවිල්ලා මට ඕඩර් 10ක් 15ක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේ වෙනකොටත් මම අප්‍රේල් මාසයේ වෙනකම්ම ඕඩර්ස් අරන් තියෙන්නේ. දැන් ඕඩර්ස් ගන්නේ අවුරුද්දෙන් පස්සේ ගොතලා දෙන්නම් කියලා. ඉතින් ඒ වගේ ඕඩර්ස් තියෙනවා නැත්තේ නැහැ. අපි කරන දේ පුංචි ඒ කියන්නේ ඔයාටත් කරන්න මුලින් අමාරුයි.
ටික දවසක් යනකොට වාට සිස්ටම් එක තේරෙනවා. ඒ තේරෙනකොට වාට ඒක අල්ලගෙන කරගෙන යන්න පුළුවන්. ඉතින් මුලින් එක්කෙනෙකුට දෙන්නෙකුට තුන් දෙනෙකුට ඊට පස්සේ 3 4 5 6 ওই විදිහට තමයි හිමින් යන්නේ. ඊට පස්සේ ටික දවසක් යනකොට තමයි ඔයා ගැන අනිත් අය දැනගන්නකොට තමයි ඔයාගේ ඕඩර්ස් ලැබීම ඔයාට වැඩි වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔන්ලයින් යන්න ෂොප් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාගෙම කියලා ෂොප් එකකට ඔයාට ඕපන් කරගන්න. ඒ වගේ මොනවාම හරි ක්‍රමයක් ඔයාට ටික දවසක් කරගෙන යනකොට ඔයාට හරියන දේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකල් පුංචියට ඔයාගේ රෙප් ඔයාම වෙලා ඔයාගේ මොඩල් ඔයාම වෙලා ඔයාගේ නිෂ්පාදන ඔයාගේ නිර්මාණ සමාජයට පෙන්වන්න. FB එකේ ලස්සනට ඇඳුමක් ගොතලා ඇඳලා මම ගොතපු අලුත්ම ඇඳුම මේක කියලා සමාජ මාධ්‍ය පාවිච්චි කරනවානේ. එතකොට ඔයාට පේනවනේ අනිත් අය කොහොමද ඒක කරන්නේ කියලා. අන්න ඒ විදියවල් වලට ඒ ක්‍රම වලට ඔයාට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මුකුත්ම නැති කාලෙක මම බෑග් බිස්නස් එක සෑහෙන දුරකට අරගෙන ආවේ තනියෙන්. ඉතින් ඒ වගේ මුකුත්ම නැති කාලෙක කරන්න පුළුවන්කමක් තිබුණා නම් අද ගොඩාක් දුරට සමාජ මාධ්‍ය දියුණුවේ. ඔයාට අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්. මූලිකවම හිතන්න ඔයා කීයටවත් වැටෙන්න එපා. වැටුනොත් තමයි ඔයාට එතනින් එහාට බැහැ කියලාම හිතෙන්නේ. නැහැ මම මේක කොහොම හරි කරනවා කියන අදහසින් මේක ඉස්සරහට අරගෙන යන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්. ඉතින් අපි අන්ඩර්ස්කර්ට් එකක් වුණත් වෙළඳපොලෙන් සල්ලි දීලා ගන්නවා අපිට ගෙදර මහගන්න පුළුවන්කම තියෙද්දි. ඒකට හේතුව තමයි අපිට වෙළඳපොලෙන් ගන්න එක ගොඩක් පහසුයි. අපි ගෙදර රෙදි ගෙනල්ලා කපලා මහලා ඊට පස්සේ ඉලාස්ටික් දාලා ඔය ඔක්කොම කරනවට වැඩිය වෙළඳපොළට ගියා මුදලක් ගෙව්වා ගත්තා. ඉතින් ඒ වගේ තමයි ගොතන්න දන්න මගේ යාළුවොත් ඉන්නවා මට කියලා ඇඳුම ගොතව ගන්නවා. ඉතින් ගොඩාක් දුරට අපි හැමතිස්සෙම ක්ෂණික දේවල් වලට සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසා ඔයා ගොතන්න කැමති නම් ඔයා ගොතන්න කැපවීමක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ඒක කරන්න. මොකද මුළු ලංකාවම මුළු ලෝකෙම මේ දේ කළත් බිස්නස් එකක් විදිහට කරගෙන යන්නේ හරිම අතලොස්සක ප්‍රමාණයක්. ඒ අතරින් ඔයා ඒ අතලොස්සක ප්‍රමාණයට තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා අතාරින්න එපා. කරගෙන යන්න. ඔයාට ඕඩර් නැති එක ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ. ඔයා මහා පරිමාණයෙන් මේවා ගොතනවා නම් ඔයා ගොතන ඇඳුම ඔයාට අඳින්න පුළුවන් වෙන විදිහට මම හැමදාම කියනවා වගේ ඔයාට අඳින්න පුළුවන් විදිහට ඔයාගේ ඇඳුම ගොතන්න. එතකොට ඔයාට අලවින වුණත් ඔයාට ඇඳුමක් තියෙනවනේ. අන්න ඒ ගැන හිතන්න. මහා ලොකුවට බලාපොරොත්තු තියාගෙන ව්‍යාපාර ආරම්භ කරන්න එපා. මහා ලොකුවට වියදම් කරගෙන ව්‍යාපාර ආරම්භ කරන්න එපා. මේ ලෝකේ දියුණු වෙච්ච කිසිම කෙනෙක් මහා ලොකුවට බලාපොරොත්තු තියාගෙනවත් මහා ලොකුවට වියදම් කරලවත් දියුණු වෙලා නැහැ. හැම කෙනෙක්ම Tamanට පුළුවන් අඩියෙන් නැකිට මිනිස්සු ඉන්නේ. එතනින් නැගිටලා තමයි ඒ අය දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට ලොකු දැනුමක් බිස්නස් ස්ටඩි ගැන නැහැ. හැබැයි මම ලබලා තියෙන අත්දැකීම් අනුව මට ස්ථීරවම පැහැදිලිවම කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි අපේ නිෂ්පාදනය අපි දියුණු කරගන්න ඕනේ. අපිට කවුරුවත් ඇවිල්ලා දියුණු කරලා දෙන්නේ නැහැ. මේ වූල් ටික අරගෙන ඔයා මට ඇඳුමක් ගොතලා දෙන්න මං ඔයාලට සල්ලි දෙන්නම් කියලා කියන්නේ නැහැ. ආයතනයකින් අපි ළඟට ඇවිල්ලා කතා කරලා ඔයා මට ඇඳුම් දෙන්න කියලා කියන්නේ නැහැ. අපිව කවුරු හරි කෙනෙක් දැනගන්නකම් අපි තත්ත්වයකට එනකම් අපිව කිසිම කෙනෙක් ගණන් ගන්නෙ නැහැ. ඉතින් ඒක නිසා අපි අපේ තැන හදාගන්න කල් පුංචියට ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න නැගිටින්න උත්සාහ කරන්න. කොතනකදීවත් වැටෙන්න එපා. එක තැනකදී ඔයා වැටුණා නම් ඊළඟ තැනදී ඊට වඩා හොඳට ඔයා නැගිටින්න. ලස්සන. ඒ කියන්නේ හැමෝම කරන මිස්ටොප් එක ඔයත් ගොතන්න යන්න එපා. අනිත් අය කරන දේට වඩා වෙනස් දෙයක්. ඊට වඩා ටිකක් සංකීර්ණ දෙයක් කරන්න උත්සාහ කරන්න. මම මගේ සිලබස් එකේ
මම මුලින් ඉඳලම කිව්වනේ සරල තැන ඉඳලා සංකීර්ණ තැන දක්වා. එතකොට සරල තැන තමයි මේ මම දැනට ඔයාලට කියලා දෙන්න ටික. එතකොට සංකීර්ණ ගෙතුම් වලට තවමත් මට යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අර ඔයාලගේ කැමැත්තට ඉල්ලන දේ මොනවාද? ඒ දේ මම දෙන්න උත්සාහ කරනවා. සහ එන ප්‍රශ්න වලට කොහොම හරි විසඳුම් දෙන්න උත්සාහ කරනවා. මොකද මට ඕනේ ඔයාලත් එක්ක ගමනක් යන්න. ඔයාලව ඉස්සරහට අරගෙන යන්න. මම නැගිට්ටා වගේ තවත් කෙනෙක් නැගිටිනවා බලන්න. ඉතින් මමත් මහා ලොකු පෝසත් කෙනෙක්, ලොකුවට දියුණු වෙච්ච කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය මට්ටමේ කෙනෙක්. හැබැයි මම දන්නවා කෙනෙක් වැටුනහම කොච්චර අමාරුද කියලා. සහ ස්වෝත්සාහයෙන් කෙනෙක් නැගිටිනකොට එයාට ඒ ලැබෙන සතුට කොච්චරද කියලා. අන්න ඒ සතුට, ඒ වැටීමෙන් නැගිටීම තවත් කෙනෙකුට ලබලා දෙන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන සතුට. අන්න ඒ නිසා තමයි මම මේ තරම් මේ පස්සේ පන්නගෙන ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි ඊළඟට ඉතිරි කොටසට යමු. එතකොට ඔයා හොඳට මතක තියාගන්න, ඔයාට උවමනා දේ ඔයා වෙළඳපොළට දෙන්න යන්න එපා. වෙළඳපොළට අවශ්‍ය දේ ඔයා නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඒ කරන නිෂ්පාදනය හරියටම ලස්සනට එයාට ගන්න හිතෙන විදිහට, ආකර්ශනීය විදිහට වෙළඳපොළට ඉදිරිපත් කරන්න. ඒ ඔයා ගොතන ඇඳුමට සහ ගොතන ඇඳුමේ අවුට්පුට් එකට ලොකු වටිනාකමක් දෙන්න. ඒකට ලොකු වියදම් ගන්න අවශ්‍ය නැහැ. නීට් වෙන්න, පිරිසිදුවට, ලස්සනට, පැහැදිලිවට වගේ දෙයක් කරන්න. ඒ වගේම තමයි ඔයා නිරන්තරයෙන්ම ඔයා කරන දේට ගොඩක් ආදරය කරන්න, ගරු කරන්න. කවදාවත් මට බැහැ කියලා හිතන්න එපා. සහ බිස්නස් එකක් කරනවා නම් ප්‍රධානම දේ ඔයා ලොකු ආයෝජනයකට යන්න එපා. මුලින්ම ඔයා ඇඳුමක් දෙකක් ගොතන්න. ගොතලා ඒ කියන්නේ මේ ඇඳුම මේ වගේ ඇඳුමක් කියන්නකෝ. මේක නම් ගොතන්න එපා. මේක කවුරුත් ගන්නෙ නැහැ. ලස්සන ඇඳුමක් ගොතන්න. ගොතලා ඒක ඔයා අඳින ඇඳුම සහ තව එක ඇඳුමක් අමතර ගොතා ගන්න. ඒ ඇති. එතකොට ඔයාට යන වියදම තියනවානේ මේ ඇඳුම් දෙකටම. අන්නේ ඇඳුම් දෙකටම යන වියදම ඔයාට අර ඇඳුමෙන් කවර් කරගන්න පුළුවන් නම් වියදම මම කියන්නේ මහන්සිය ලාභය නැහැ වියදම. එතකොට ඔයා මේ ඇඳුම ඇඳගෙන යනවා, කෙනෙක් ඉල්ලනවා. එතකොට මෙහෙම තියෙනවා සයිස් වෙනස්. එතකොට ඔයාට ඒ සයිස් එකට ගොතන්න වෙන්න පුළුවන් ගෙදර අර ඇඳුම තියෙද්දි. ඒ විදිහට එක ඇඳුමක් එකක් ගොතන්නකෝ. ගොතලා ඒකට ඔයාට ඕඩරයක් එනකල් ඔයා ඒක අඳින්න. එහෙම නැත්නම් ඔයා මේක කෙනෙකුට තෑගි දෙන්න. වැඩිපුර සාමාන්‍යයෙන් හොඳට ෆැෂන් කරන කෙනෙක් ඔයාට ඉන්නවා නම් කසින් කෙනෙක් එහෙම නැත්නම් කවුරුම හරි කෙනෙක් එයාට තෑග්ගක් දෙන්න. එතකොට එයා ඒක ඇඳගෙන යනකොට එයාගෙන් ඒක අහන අය ඉන්නවා. ඒ අයගෙන් ඔයාට අනිවාර්යෙන් ඕඩරේ ලැබෙනවා. වෙළඳපොළ කියන දේ අපි විසින් නිර්මාණය කරගත්තොත් මිසක් අරයා කරන නිසා මමත් කරන්න ඕනේ කියලා කවදාවත් කරන්න බෑ. ඒ වගේම තමයි ෆොටෝකොපි කරන්න එපා. අරයා කරපු ඇඳුම ඒ විදිහටම එයාට හොඳට බිස්නස් තියෙන නිසා මමත් මේක මේ විදිහටම කරනවා කියලා ෆොටෝකොපි කරන්න යන්න එපා. වෙළඳපොළට තියෙන අඩුපාඩුව මොකක්ද කියලා හොයලා බලලා හොඳට ඒ ගැන අධ්‍යයනය කරලා ඔයාගේ නිෂ්පාදනය එළියට දාන්න. අනිවාර්යයෙන්ම එතකොට ඒ දේ විකුණ ගන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න. කිව්වා වගේම අපි වෙළඳපොලේ කියන්නේ පොළට විකුණන්න නිෂ්පාදනයක් එළවලුවක් වවනවා නම් ඒක අපි ග්‍රීන් හවුස් එකක වවන්නේ නැහැ. ඒ වගේම තමයි සුපර් මාකට් එකකට දාන්න එළවලුවක් වවනවා නම් ඒ එළවලුව අපි කොරටුවේ වවන්නෙත් නැහැ. ග්‍රීන් හවුස් එකක වවලා සුපර් මාකට් එකටත් කොරටුවක වවලා පොළටත් තමයි අපි අපේ ප්‍රොඩක්ට් එක දෙන්න ඕනේ. එතකොට තමයි අපිට ලාභයක් ඒ වගේම සාර්ථක ව්‍යාපාරයක් ලැබෙන්නේ. ඉතින් ඒ කියන දේ හොඳින් තේරුම් ගන්න. ඔයා එක්ස්පෙන්සිව් දේවල් වලට යන්න එපා. ඔයාගේ කස්ටමර් අඩු මිලකට දෙයක් හොයනවා නම් සහ ඔයාගේ කස්ටමර්ව තේරුම් ගන්න, ඔයාට අලෙවි කරන්න පහසු කස්ටමර්ස්ලා තෝරගන්න, ඒ අයට
අවශ්‍යයි කියලා ඒගොල්ලන් අඳීවි කියලා වාට ටාගට් කරන්න පුළුවන් ඇඳුමකට විතරක් යන්න. ඔයා ආසා වැනිලා අයිස්ක්‍රීම් කියලා ඔයා මුළු ලංකාවටම වැනිලා අයිස්ක්‍රීම් බෙදන්න යන්න එපා. මොකද වැනිලා අයිස්ක්‍රීම් එකට වැඩිය චොක්ලට් අයිස්ක්‍රීම් වලට කැමති අය ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳින් ටාගට් කරන්න, හොඳින් අධ්‍යයනය කරන්න, ඉවසීමෙන් අධ්‍යයනය කරන්න, කොතනකදිවත් වැටෙන්න එපා. ව්‍යාපාරයක් කියන දේ නෙමෙයි ජීවිතේ ඕනෑම දෙයක් මුල අඩිය තිබ්බ පළියට අපිට සාර්ථක වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගෙදරින් එළියට බහැලා ගියාට පස්සේ එකපාරට භාවනා කරලා බුදු වුණේ නැහැ. එයා මුලින්ම දුෂ්කර ක්‍රියා කරා. ඊට පස්සේ ශරීරයට දැඩි ලෙස සැප දුන්නා. හරි එකක්වත් හරි ගියේ නැති නිසා තමයි මැදුම් පිළිවෙතට ගියේ. ඒ වගේ ඔයත් පටන් ගන්න ඒක චුට්ටක් අරන් යන්න අසාර්ථක වේවි. සැලෙන්න එපා. ලොකු වියදමක් කරන්න එපා. ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ වෙළඳපොළ හදා ගන්නකල් ඔයා අවට ඉන්න සමාජය අධ්‍යයනය කරන්න. අපි ඉගෙන ගන්න කාලේ කියන්නේ clothing manufacturing management ඉගෙන ගන්න කාලේ අපි මහන්න ගොඩක් වෙලාවට ඉගෙන ගන්නේ ඩෙනිම් කලිසම්. එතකොට අපි පාරේ යනකොටත් බලන්නේ අර ගෑනු අයගේ පිරිමි අයගේ ඩෙනිම් කලිසම මෙන්න මේ කොටස විතරනේ බලන්නේ. කලිසම ඉතුරු ටික ඔක්කොම එකයිනේ. මේ කොටසේ තියෙන පැටර්න්, ඊට පස්සේ ඩිසයින්, ඊට පස්සේ මේක මහලා තියෙන ස්ටිච් එක ඕවා තමයි අපි බලන්නේ. එතකොට අපි දිහා මූණ අමුතු කරලා බලපු අයත් ඉන්නවා. මොකද අපි බලන කොටසත් එක්ක බලපුවහම මූණ අමුතු කරලා බලන අය ඉන්නවා. හැබැයි ඉතින් අපි ඒ වලට සැලුනේ නැහැනේ. අපි මේ දේවල් හොඳට අධ්‍යයනය කරා ලස්සන පැටර්න් ඩිසයින් වෙළඳපොලේ තියෙන්නේ මොනවද, සමාජය අඳින්නේ මොනවද, ඔය විදිහට බැලුවා. එතකොට ඒ විදිහට බලලා අධ්‍යයනය කරලා ඉගෙන ගත්ත නිසා තමයි අද අපි මේ විදිහට ගාමන්ට් ෆීල්ඩ් එකේ තත්ත්වයක ඉන්නේ. ඒ වගේ බෑග් එකක් මහනකොටත් අර කරේ එල්ලගෙන යන බෑග් හැමෝගෙම බෑග් දිහා බලනවා. ඉතින් පිප්පුකට් ගහන්න එනවද කියලාත් මිනිස්සු හිතනවා ඇති. ඒ වුණාට අපි ලස්සන ඩිසයින් ඉගෙන ගත්තා. වෙළඳපොලේ තියෙන බෑග් එක බලාගෙන ඇවිල්ලා ඒකේ මිලත් එක්ක මම ගෙදර ඇවිල්ලා ඒ බෑග් එක මහලා ඒ මිලට වඩා රුපියල් 100ක් හරි අඩුවට තමයි මම දුන්නේ. ඒ විදිහට තමයි මම බිස්නස් හදාගත්තේ. ඉතින් අවුරුදු 13ක් සාර්ථකව ව්‍යාපාරය කළා. කොවිඩ් නිසා තමයි ඒක කඩාකප්පල් වුණේ. ඉදිරියටත් මට ඕඩර්ස් තියෙනවා. බබා පුංචි නිසා තමයි දැනට ඒක නවත්තලා තියෙන්නේ. ඉතින් කවදා හරි දවසක ආයේ බෑග් බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ පටන් ගත්තාම අපි ඒකත් ඉගෙන ගමු. දැනට අපි මේක ඉගෙන ගමු. අතාරින්න එපා. ඔයාට හරියටම ගැළපෙන දේ ඔයාට හම්බ වෙනකල්, ඔයාට හරියටම හරියන කස්ටමර් බේස් එක හැදෙනකල් ඔයා පුංචියට කරගෙන යන්න. තව දෙයක් තියෙනවා බිස්නස් එකක් කරනකොට බිස්නස් එක වෙනුවෙන් ඔයාගේ වෙනත් ආර්ථික මාර්ග නවත්ත ගන්න එපා. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් යම් තාක් දුරකට එනකල් අපි අනිවාර්යයෙන්ම ආදායම් මාර්ගයක් අපිට තියෙන්න ඕනේ. මොකද බිස්නස් එකකින් සදාටම අපිට පටන් ගත්ත තැන ඉඳලම දියුණු වෙන කියන්නේ අපේ ආර්ථිකය ගොඩනගා ගන්න බෑ. එහෙම කළොත් ඒ බිස්නස් එක කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඉතින් මුලින් අපි බිස්නස් එකකට සල්ලි රුපියල් 1000ක් දැම්මා නම් ඊට පස්සේ අපි 2000ක් එකකින් හම්බ කළා නම් ওই 2000ම ඊළඟට ආයෝජනය කරොත් තමයි අපිට ඉතිරින් එහාට බිස්නස් එක දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. අදටත් දැන් මම කෝට් එකට ලක්ෂ 4ක් මේ මාස අවුරුදු 3ට ගත්තා නම් ඒ ලක්ෂ 4න් එක ලක්ෂයක්වත් මගේ අතේ නැහැ. හැබැයි මේ channel එක කරන්න අවශ්‍ය හැම භාණ්ඩයක්ම මං ගාව තියෙනවා. ස්ටොක් එකක් තියෙනවා. එතනින් එහාට මට අවශ්‍ය ෆෝන් එක බඩුමුට්ටු මම ඒ දේවල් ටික ගත්තා. ඉතින් ඒ වගේ මට ගොතන්න දැන් ස්ටොක් එකක් තියෙනවානේ. මට ගැටලුවක් නැහැනේ. ඒ වගේ බිස්නස් එක පුංචියට පටන් අරගෙන ඉස්සරහට අරන් යන්න ඔයාට මුලින් නැහැ තමයි. දවසක් දෙකක් තුනක් ඇඳුම අඳිනකොට කවුරුත් බලන්නේ නැහැ. හැබැයි කොතනදී හරි ඔයා හයිලයිට් වෙනවා. අන්න එතන ඉඳලා ඔයාට ඕඩර්ස් එනවා. එතකල් ඉවසීමෙන් ලස්සන දේවල් ඉගෙන ගන්න,
පුළුවන් තරම් ඉගෙන ගන්න. හොඳ අවබෝධයක් ගන්න. ලස්සන පැටර්න් ඉගෙන ගන්න. ඇඳුම විතරක් නෙමෙයි පැටර්න් ඉගෙන ගන්න. ඇඳුම ගොතන ක්‍රමය සහ පැටර්න් එක ඔයාගේ ක්‍රමයට එකතු කරලා ලස්සන නිර්මාණ බිහි කරන්න. අනිවාර්යයෙන්ම ඔයා දියුණු වෙනවා. ඕනෑම ගැටලුවක් අහන්න. ඉතින් ලයික් කරන්න. ඕනෑම දෙයක් කමෙන්ට් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මටත් හෙල්ප් එකක් දෙන්න. අනිවාර්යයෙන්ම ඔයා සාර්ථක වුණොත් තමයි අපිත් සාර්ථක වෙන්නේ. ඒ නිසා ඉදිරියටම යමු.